Hello friends, welcome to SL Game Right YouTube channel එක. ඉතින් මේ YouTube channel පටන් ගත්තේ මම අලුතෙන්මයි. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මට subscribe කරලා support එකක් දෙන්න. හරි ඉතින්. අපි අද කරන්න යන්නේ GTA San Andreas එකට බස් මොඩ් එකක් දාන්නේ ශ්‍රී ලංකන් බස් මොඩ් එකක්. අපි එහෙනම් වැඩි කතා නැතුව බලමු අපි බස් මොඩ් එක දාන්නේ කොහොමද කියලා. හරි ඔයාලට මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ලින්ක් එකක්. ඔයාලා ඒ ලින්ක් එක ඔබලා SL බස්ෆෝට් එක ඩවුන්ලෝඩ් කරගන්න. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට තියෙනවා මේ වගේ ආචිව් ෆයිල් එකක් WinRAR ෆයිල් එකක්. අපි මේක එක්ස්ට්‍රැක්ට් කරගන්න ඕනේ. මෙන්න මෙහෙම එක්ස්ට්‍රැක්ට් කරද්දී මෙන්න මේ පාස්වර්ඩ් එකක් ඉල්ලනවා. මේ පාස්වර්ඩ් එක තමයි මෙන්න මේ විදිහට ගහගන්න. මෙන්න මේ විදිහට ඔයාලා ගහගන්න. අනිවාර්යයෙන්ම ගහගන්න SA කියන එක විතරයි කැපිටල් අනිත් ඔක්කොම සිම්පල් මෙන්න මේ විදිහට ස්පේස් තියලා ඊට පස්සේ ඕකේ දීලා එක්ස්ට්‍රැක්ට් කරගන්න. හරි ඊට පස්සේ ඔයාලා මේ බස් මොඩ් එක දාන්න ඕන නම් අනිවාර්යයෙන්ම Clear.4 ඩවුන්ලෝඩ් කරන් තියන්න. මම ඒ ලින්ක් එකත් ඔයාලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. හරි ඊට පස්සේ අපි මෙන්න මේ ෆෝල්ඩර් ගියාට පස්සේ තියෙනවා මෙන්න මේ වගේ ෆෝල්ඩර් දෙකක්. අපි මේකේ SL බස්ෆෝට් පැක් කියන එකට ගිහිල්ලා ගියන්න. ඊට පස්සේ අපි මුලින්ම කරන්න ඕනේ copy to game folder කියන එකට ගිහිල්ලා මෙන්න මේ ටික මෙන්න මේ විදිහට copy කරලා paste කරන්න. ඔයාලගේ game folder එකට ගිහිල්ලා copy කරලා paste කරන්න මෙන්න මේ විදිහට. replace කරන්න හොත් අනිවාර්යෙන් replace දෙන්න. ඊට පස්සේ ආයෙ ඇවිල්ලා මෙන්න මේ විදිහට img editor කියලා තියෙනවා. මේ img editor එක දීලා මෙන්න මේක run කරගන්න. හරි ඊට ටික වෙලාවකට පස්සේ මෙන්න මේ විදිහට img editor එක run වෙලා open වෙනවා. ඊට පස්සේ අපි කරන්න ඕනේ මෙන්න මේක මෙන්න මේ විදිහට open දෙන්න. open දීලා ඔයාලා game folder එක තියෙන තැනට game folder එක තියෙන තැන බලලා මෙන්න මේ විදිහට game folder එකේ තියෙන තැන මෙන්න මෙතන තියෙනවා මෙන්න මෙහෙම script කියලා sorry models කියලා ඒ models කියන එකට ගිහලා GTA 3 කියන එක open කරන්න. ඊට පස්සේ චූටි icon එකක් තියෙනවා import කියලා ඊතලයක්. ඒක අපි ඔබලා ඊට පස්සේ ඔයාලගේ mod එක download කරපු තැනට ගිහිල්ලා mod එක download කරපු තැනට යන්න. ඊට පස්සේ මේකට ගිහිල්ලා මෙතන තියෙන import GTA 3 img කියලා. මේක මේ ඔක්කොම select කරලා open දෙන්න. හරි. ඊට පස්සේ අපි save දෙන්න. save දෙන්න. හරි දැන් ටික වෙලාවකට පස්සේ මෙහෙම save වෙනවා. ඊට පස්සේ ආයේ ඔයාලා යන්න mod එක තියෙන තැනට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා music phones for GTA bus mode කියලා. මෙන්න මේක දීලා මෙන්න මේක copy කරගන්න ඕනේ අපේ game folder එකට. ඔයාලා replace කරන්න හොත් අනිවාර්යෙන් replace කරන්න. හරි අපි දැන් බස් මොඩ් එක දාලා ඉවරයි. දැන් අපි බලමු මේ බස් ගන්නෙ කොහොමද කියලා. මෙන්න ඔයාලට cheats code එක බලාගත්ත එක මෙන්න මෙතන දාලා තියෙනවා. මෙන්න මේකේ මේ cheats කියලා. ඔයාලා මේ cheats කියන එක දාලා ඔයාලා බලා ගන්න පුළුවන්. දම් රජිනි 1 PQ BUS කියලා ගැහුවාම හරි
දමනජිර 2 ගන්න DRBUS, දුඹුරු ලංසි ගන්න නම් DLBUS, සමසිංහ ජෙට් ලයින් එක ගන්න SJLBUS. මෙන්න මේ විදිහට නමේ බෙන්න මේ කොටස මුල් කෑල්ලයි බෙන්න මේ කොටස මුල් කෑල්ලයි ගහලා බස් කියලා ගැහුවම ඔයාලට මේ බස් එක බලා ගන්න පුළුවන්. හරි. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඒකින්ද අනිවාර්යයෙන් subscribe කරලා නැත්නම් subscribe කරන්න. bell icon එක click කරන්න. එතකොට වීඩියෝ එකක් ගෙනාවට පස්සේ ඔයාලට අනිවාර්යයෙන් වීඩියෝ එකක් එනවා. Thank you.